සුබ දවසක් ඔයාලා හැමෝටම ස්මාර්ට් ඉන්වෙස්ටර් YouTube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. මේ වීඩියෝ එකෙන් facts and figures එක්ක අපි කතා කරන්න යන්නේ Well Trust Securities Limited company එකේ කොළඹ කොටස් වෙළඳපොළ තුල අනාගතය මොන වගේ වෙයිද කියන එක ගැන IPO එකත් සමග නිකුත් වෙච්ච දැනට publicly available තොරතුරුත් එක්ක. Well Trust Securities Limited company එක IPO එකෙන් කොළඹ කොටස් වෙළඳපොළ තුල ලිස්ට් වීමත් සමග ට්‍රේඩිං ඔෆිෂියලි ආරම්භ කරපු දවස වුණේ 2026 ජනවාරි 7. ඒත් එදා සිදු වුණා කියන අසාමාන්‍ය ට්‍රේඩ් කීපයක් නිසා කොළඹ කොටස් වෙළඳපොළ තුල ගනුදෙනු ආරම්භ වෙලා විනාඩි 20කින් වගේ සම්පූර්ණ මාකට් එකම හෝල් කිරීම CSE එක විසින් සිදු කරා කියලා ඔයාලා දැනටමත් දන්නවා ඇති කියලා මම හිතනවා. ඒ වගේම එදිනම හවස නිවේදනයක් නිකුත් කරා 2026 ජනවාරි 7 දවස තුල මාකට් එක හෝල්ඩ් වෙන්න පෙර සිද්ධ වුණු සියලුම ගනුදෙනු අත්හිටවනවා කියලත් ඒ ගැන තව විස්තර දැනගන්න ඕන අය මේ දකුණු පැත්තේ උඩින් පේන කාඩ් එක ක්ලික් කරලා ඒක ගැන මම කරලා තියෙන වීඩියෝ එක බලන්න පුළුවන්. ඊට අමතරව මම ඩිස්ක්‍රිප්ෂන් එකෙත් ලින්ක් එක දාලා තියන්නම්. ඉතින් මේ ජනවාරි 7 සිද්ධ වුණු මාකට් හෝල්ඩ් එකත් එක්ක Well Trust Securities Limited company එකේ ට්‍රේඩින් පටන් ගත්ත පළවෙනි දවස වුණේ 2026 ජනවාරි 8. එතකොට මේ ජනවාරි 8 මාකට් එක ක්ලෝස් වෙද්දි කොටසකගේ සටහන් වුණේ රුපියල් 18.70ක් විදියට. ඒ වගේම ජනවාරි 9 මේ කොටසක් ට්‍රේඩ් වුණු දෙවෙනි දවසේදී මාකට් එක ක්ලෝස් වෙද්දි කොටසක මිල සුළු වශයෙන් අඩු වෙලා 17.60ක් විදියට සටහන් වුණා. ඔයාලට මේ පේන විදියට 2026 ජනවාරි 8 top 10 gainers list එකේ උඩින්ම වාර්තා වුණෙත් Well Trust Securities Limited company එක ඒ share volume එක මිලියන 65කට අධික ප්‍රමාණයකුත් turnover එක එහෙමත් නැත්නම් පිරිවැටුම බිලියන 1.1කට අධික ප්‍රමාණයකුත් වාර්තා කරමින් අපි මුලින්ම බලමු මේ company එකේ overview එක සහ එයාලා කරන operations මොනවද කියන එක. Well Trust Securities Limited එහෙමත් නැත්නම් WTS කියලා හඳුන්වන මේ කම්පැනි එක 2010 දී සංස්ථාගත කරලා තියෙනවා. ඊට පස්සේ 2011 දී තමයි මෙහෙයුම ආරම්භ කරලා තියෙන්නේ. ඒ වගේම ශ්‍රී ලංකා මහා බැංකුව විසින් බලය පවරන ලද සහ සුරකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් බලපත්‍ර ලබාගෙන තියෙන ප්‍රාථමික අලෙවි කළුවෙක් විදියට කටයුතු කිරීමත් මේ සමාගම කරනවා. ලංකාවේ ෆයිනෑන්ෂල් සිස්ටම් එකේ කෝ එක වෙන භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර සහ අනෙකුත් රජයේ සුරකුම්පත්වල අතරමැදියෙකු ලෙසත් මේ සමාගම කටයුතු කරනවා. වැදගත්ම දේ තමයි WTS කියලා කියන්නේ ලංකාවේ බැංකු නොවන ප්‍රාථමික අලෙවිකරුවන් 5 දෙනාගෙන් එක්කෙනෙක්. එතකොට මේක යාලට high barrier regulated market එකකට ලබා දෙන හොඳ ප්‍රවේශයක්. WTS කම්පැනි එක කියන්නේ non banking primary dealersලා 5 දෙනාගෙන් කෙනෙක් නම් අනිත් primary dealersලා 4 දෙනා කවුද කියන එක සහ primary dealersලා විදියට ඉන්න බැංකු කවුද කියන එක ගැන අපි දැන් බලමු. මෙන්න මේ විදියට license commercial bank 5ක් මේ industry එක තුල ඉන්නවා. Bank of Ceylon, Commercial Bank of Ceylon PLC, People's Bank, Sampath Bank PLC, Ceylon Bank PLC ඒ අතර ඉන්නවා. ඒ වගේම මේ විදියට බැංකු නොවන primary dealersලා ටික ඉන්නවා. Well Trust Securities company එකට අමතරව Capital Alliance PLC, NSB Fund Management Company Limited, First Capital Treasuries PLC, HNB Securities Limited ඒ අතර ඉන්නවා. එතකොට මේ විදියට මේ ඉන්ඩස්ට්‍රි එක තුල ඉන්න license primary dealersලා ප්‍රමාණය 10කට සීමා වීම WTS කම්පැනි එකට හොඳ අවස්ථාවක් විදියට දකින්න පුළුවන්. ඒ වගේම CBSL එකේ එහෙමත් නැත්නම් මහ බැංකුවේ වෙබ්සයිට් එකට ගිහින් ඔයාලට මේ primary dealersලා list එක verify කරගන්න ඕන නම් කරගන්න පුළුවන්. දැන් අපි බැලුවානේ මේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න primary dealersලා 10 දෙනා ගැන. ඊළඟට අපි බලමු මේ primary dealersලා operations කරන ඉන්ඩස්ට්‍රි එක ඇත්තටම මොන වගේද සහ කොච්චර වෙළඳපොළ වටිනාකමක් අතරේද මේ ගනුදෙනු වෙන්නේ කියන එක. ලංකාවේ රජයේ සුරකුම්පත් වෙළඳපොළ වටිනාකම
රුපියල් ට්‍රිලියන 19ක් ඉක්මවනවා. ඒක ප්‍රාග්ධන වෙළඳපොලේ විශාලතම සහ most liquid segment එක බවට පත් වෙනවා. ඒ වගේම මේ government securities වල average monthly turnover එක රුපියල් බිලියන 477.9ක් වගේ ඉහළ අගයක් කියලා සටහන් වෙනවා. පසුගිය වසර 5 තුළ මේ වෙළඳපොළ සුරුකුම්පත් සහ ද්විතීක වෙළඳපොළ පිරිවැටුම යන දෙකේම securities and second market turnover එක කියන දෙකේම ආසන්න වශයෙන් 25%ක compound annual growth එකක් එහෙමත් නැත්නම් සංයුක්ත වාර්ෂික වර්ධනයක් අත්පත් කරගෙන තියෙනවා. මේ ඉන්ඩස්ට්‍රි එක තුළ ශ්‍රී ලංකා මහ බැංකුවේ දැඩි අධීක්ෂණය යටතේ බලපත්‍රලාභී ආයතන 10කට සහභාගිත්වය සීමා කරලා තියෙන නිසා ආරක්ෂිත ඔපරේටිං එන්වයරන්මන්ට් එකක් නිර්මාණය වෙලා තියෙනවා. එතකොට ඒ නිසාම මේ කම්පැනි එක ගැන උනන්දු ආයෝජකයන්ට මේක හොඳ අවස්ථාවක් වෙයි කියලා අපිට හිතන්න පුළුවන්. අපි දැන් බලමු මේ WTS කම්පැනි එකේ මේජර් ෂෙයාර්හෝල්ඩර්ස්ලා එහෙම නැත්නම් ප්‍රධාන කොටස් හිමියෝ කවුද කියලා. Finco Holdings Private Limited, Safe Holdings Private Limited, Iconic Trust Private Limited සහ Genesis Software Private Limited කියන කම්පැනිස් හතර මේ විදියට සමාගමේ 50%කට වඩා හිමිකාරීත්වය දරනවා කියලා අපිට දකින්න පුළුවන්. Finco Holdings Private Limited ඇතුළු ශක්තිමත් සහ well reputed එහෙම නැත්නම් කීර්තිමත් කොටස් හිමියන්ගේ සහාය ඇතිව ස්ථාවර සහ දීර්ඝකාලීන ගමනක් මේ කම්පැනි එකට යන්න පුළුවන් වෙයි කියන එක තමයි මේකෙන් අපිට පේන්න තියෙන්නේ. IPO valuation එක කරලා තිබ්බ විදිය සහ ආයෝජකයන්ට අනාගතයේ කොහොම රිටර්න් එකක් ගන්න පුළුවන් වෙයිද කියන එක ගැන දැනට available data වලින් අපි බලමු. IPO එහෙමත් නැත්නම් මූලික කොටස් නිකුතුවේ කොටසක මිල රුපියල් 7ක් විදියට තමයි තිබ්බේ කියලා ඔයාලට මතක ඇතිනේ. එතකොට ඇස්තමේන්තුගත සාධාරණ තක්සේරුව වුණේ රුපියල් 8.28ක් විදියට. ඒ කියන්නේ ඔයාලට IPO එකෙන් කොටස් ලැබිලා තියෙන්නේ මේ ඩිස්කවුන්ට් ප්‍රයිස් එකකට එක්තරා විදිහකට බැලුවොත්. ඊට පස්සේ යාලා කියලා තියෙනවා IPO එකෙන් පස්සේ මේ සමාගම 55%ක ලාභාංශ ගෙවීමක් ඉලක්ක කරලා තියෙනවා කියලා. ඒ වගේම future earnings මත depend වෙලා 6%ක ආකර්ශනීය ඩිවිඩන්ඩ් yield එකක් තියෙන්න පුළුවන් කියලා උන් සඳහන් කරනවා. එතකොට මම ආයෙත් කියන්නම් මේ ෆිගර්ස් ඔක්කොම මම ගත්තේ IPO එක නිකුත් කරපු වෙලාවේ මේ කම්පැනි එක ගැන නිකුත් කරපු තොරතුරු මත පදනම්ව. එතකොට මේ දේවල් එක්ක මේ ඉන්ඩස්ට්‍රි එක තුල කොච්චර පංගුවක් මේ අවුරුද්ද තුල Weltrust Securities කම්පැනි එක අත්පත් කරගනීද කියලා අපි බලමු. Weltrust Securities කම්පැනි එක මේ කියලා තියෙන විදියට යාළගේ expectations වලට ඉස්සරහට ගියොත් ආයෝජකයන් විදියට ඔයාලට හොඳ growth එකක් බලා ගන්න පුළුවන් වෙයි ඉදිරියේදී මේ කම්පැනි එකේ කොටස් වලට ඇතිවන ඉල්ලුමත් එක්ක. අපි CSE එකේ යාළගේ පළමු financial report එක නිකුත් වීමත් එක්ක මේ ගැන තවත් තොරතුරු කතා කරමු. ඉතින් ඔයාට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා කියලා හිතනවා නම් like එකක් දාන්න. ඔයාට තියෙන අදහස් හෝ ගැටලු තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මේ වගේ වීඩියෝ ඉදිරියට බලන්න මේ channel එක subscribe කරලා තියාගන්න. නැවත මේ වගේ වීඩියෝ එකකින් අපි හම්බෙමු.